ජලය කියන්නේ අපි කොයි කාටත් එදිනෙදා නිතරම වාගේ අවශ්‍ය වන දෙයක්. ඉතින් මේ ජලය ලෝපුරා බහුලව පැවතියත් මේවායින් සුළු ප්‍රමාණයක් පමණයි අපිට පානීය ජලය විදියට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ලෝකේ පුරා බොහෝ ජල මූලාශ්‍ර පැවතියත් මේ සෑම දෙයකින්ම ලබා ගන්නා ජලය අපට පානය කිරීමට හැකියාවක් නැහැ. ලෝකේ බොහෝ රටවල් වල මිනිස්සු පානීය ජලය හිඟකම හේතුවෙන් ගොඩක් පීඩාවට පත් වෙනවා. ඉතින් දැනුම සොයන්න YouTube නාලිකාවෙන් අද අපි කතා කරන්නේ ලෝකේ පානීය ජලය හික ප්‍රධාන්තම රටවල් 10ක් ගැන. ඔයාලා හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා අපගේ YouTube නාලිකාවට. රැඳිලා ඉන්න වීඩියෝ අවසන් තත්පරය දක්වාම ඒ රටවල් 10 මොනවාද කියලා දැනගන්න. ඒ වගේම තවත් මෙවැනි වීඩියෝ දිගටම නැරඹීමට අපගේ දැනුම සොයන්න YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. මෑතකාලීන වාර්තාවලට අනුව අපි බලමු මොනවාද මේ රටවල් කියලා. අංක 1 බංගලාදේශය. බංගලාදේශය කියන්නේ ඉන්දියාව සහ බෙන්ගාල බොක් අතර පිහිටලා තියෙන ගංගා සහිත පැතලි භූමියක්. බංගලාදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා බොහොමයක් පැවතියත් තාමත් අඩු ශ්‍රේණී ඉන්ධන දහනයක් තමයි ඒවා සිද්ධ කරන්නේ. එමෙන්ම මිනිස්සු අපද්‍රව්‍ය ඇලමාර්ගවලට සහ ඩෙල්ටාවලට බැහැර කිරීම සිද්ධ කරනවා. බංගලාදේශයේ බොහෝ ගම්මාන රඳා පවතින්නේ ගලා යන ජලය සහ වැසිකිලි කාන්දුව සමග මිශ්‍ර වන නොගැඹුරු ලින් සහිත ප්‍රදේශවල. ඒ හේතුවෙන් මෙම ඇලමාර්ගවලට බැහැර කරන අපද්‍රව්‍ය සහ කර්මාන්තශාලාවලින් බැහැර කරන අපද්‍රව්‍යවල තියෙන විවිධ රසායනික ද්‍රව්‍ය මේ ජලය සමග මුසුවීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ මිනිස්සු පානය කරන්නේ මේ අපිරිසිදු ජලය. මේව මගින් මිනිස්සුන්ට දරුණු ලෙඩ රෝග වැළඳීමේ අවදානමක් තියෙනවා. අංක 2 පාකිස්තානය. පාකිස්තානය ඉතා දුර්වල ජල යටිතල පාසුකම් සහිත රටක්. බොහෝ මිනිස්සු පානය කිරීමට යොදාගන්නේ පිරිපහදු නොකළ එහෙම නැත්නම් දුර්වල මට්ටමින් පිරිපහදු කළ භූගත ජලය. පාකිස්තානයේ ධනවතුන් සහ දුප්පතුන් අතර පානීය ජලයේ ගුණාත්මකතාවය පිළිබඳ ඉහළ විෂමතාවයක් පවතිනවා. විශේෂයෙන් ජනාකීර්ණ ප්‍රදේශවල සිදුවන කාර්මික දූෂණය සහ දේශගුණික අන්තයන්ගේ සිදුවන වෙනස් වීම මේ ජල ආරක්ෂාව නරක අතට පත් කරමින් පවතිනවා. ඒ වගේම භූගත ජලයේ ආසනික දූෂණය බරපතල ගැටලුවක් වෙලා තියෙනවා. අංක 3 චැටන්. ආරක්ෂිත පානීය ජලය සඳහා ප්‍රවේශ වීමේ නරකම ශ්‍රේණිගත කිරීම වල ඉහළින්ම ඉන්න රටක් තමයි චැට් කියලා කියන්නේ. සියවර්ල්ඩ් වාර්තාවලට අනුව ජනගහනයෙන් 49.2%කටම ආරක්ෂිත පානීය ජලය සඳහා ප්‍රවේශයට හැකියාවක් නැහැ. එමෙන්ම සනීපාරක්ෂණයද ඉතා දුර්වල මට්ටමක පවතින නිසා ජලයෙන් බෝවන රෝග ඇතිවීමේ අවදානම ඉතාමත් වැඩි. අංක 4 ඉන්දියාව. ඉන්දියාව කියන්නේ ඉතා විශාල භූමි ප්‍රමාණයකින් යුක්ත රටක්. ඉන්දියාවේ සමහර ස්ථානවල හොඳ යටිතල පාසුකම් තිබුණත් බොහෝ ග්‍රාමීය සහ නාගරික දුප්පත් ප්‍රදේශවල ශුද්ධජීවී දූෂණය, දුර්වල සනීපාරක්ෂණය සහ භූගත ජලයේ දූෂණය බහුලව පවතිනවා. ඉන්දියාවේ ආසනික් දූෂණය ඉතා ඉහළ මට්ටමක පැවතීම නිසා ජලයේ සෞඛ්‍ය සම්පන්න බව ක්‍රමයෙන් අඩුවීමකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම අධික ජල පීඩනය සහ භූගත ජලයේ අධික මට්ටමේ නිස්සාරණය කිරීම ජලයේ දූෂණ තත්ත්වයන්ට බොහෝ ලෙස බලපාලා තියෙනවා. අංක 5 නයිජීරියාව. නයිජීරියාවේ ලාගොස් ලිම් පිළිබඳ කරපු අධ්‍යයනයකින් නුසුදුසු බැරලෝහ සහ අසාමාන්‍ය බැක්ටීරියාවක් වන කොලිෆෝම් ජලයට මුසු වෙලා තියෙනවා කියලා සොයා ගන්නවා. ඒ නිසා බොහෝ දෙනෙකුට විශ්වාසදායක විදිහට ආරක්ෂිත නල ජලය සඳහා ප්‍රවේශ වීමට හැකියාවක් නැහැ. ඒ වගේම මිනිස්සුන්ට අනාරක්ෂිත ජල ප්‍රභවයන් මත යැපීමට සිද්ධ වෙලා තියෙනවා. ජලය සනීපාරක්ෂණය සහ අපද්‍රව්‍ය හේතුවෙන් නයිජීරියාවද අපිරිසිදු රටවල් ශ්‍රේණිගත කිරීම වල 10 ඇතුළට ඇතුළත් වෙලා තියෙනවා. අංක 6 ඉරාකය. ඉරාකය අධිරාජ්‍යයන් පෝෂණය කරන්න පුළුවන් පැරණි ගංගා හරහා ගමන් කරනවා. ඉරාකයේ වසර ගණනාවක් පැවති ගැටුම් වලින් විනාශ වූ ජල බලාගාර තවමත් දක්නට ලැබෙනවා. එමෙන්ම මිනිස්සු අපද්‍රව්‍ය බැහැර කරන්නේ යුෆ්‍රටිස් සහ ටයිග්‍රිස් කියන ප්‍රධාන ගංගා වලට. මේවා පස්සේ ගොවිපළවලට ගලා යාමක් සිද්ධ වෙනවා. ඉතින් ග්‍රාමීය ගොවීන් මේ දූෂිත ජලය භෝගවලට භාවිතා කිරීම නිසා ඔවුන් නිෂ්පාදනය කරන නිෂ්පාදනවල ගුණාත්මක භාවය අඩුවීමට ලක් වෙලා තියෙනවා. ඒ නිසා දේශීය වෙළඳපොළවල සෞඛ්‍ය බිය මතුවලා තියෙනවා.
අංක 7 කොංගෝ ජනරජය. කොංගෝ ජනරජය තුළ ආරක්ෂිත පානීය ජලය සඳහා ඉතා අඩු ප්‍රවේශයක් පවතිනවා. ගැටුම් ඌන ආයෝජනය සහ දුර්වල යටිතල පාසුකම් නිසා ආරක්ෂිත ජල සැපයුම දැඩි ලෙස සීමාවීම් වලට ලක් වෙලා තියෙනවා. දුර්වල සනීපාරච්චන ආවරණය සහ මෙම ජල පද්ධතිවල දුර්වල නඩත්තුව නිසා බොහෝ මිනිස්සු ජලයෙන් බෝවන රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳිනවා. කොංගෝ ජනරජයේ ජනගහනයෙන් විශාල කොටසක් මතුපිට ජලය හෝ වැඩි දියුණු නොකළ ලින් ජලය මත විශ්වාසනය තියාගෙන තමයි ඉන්නේ. අංක 8 නේපාලය. නේපාලය අපිරිසිදුම රටවල් ශ්‍රේණිගත කිරීම වල ඉහළින්ම ඉන්න රටක්. නේපාලයේ ජලය, වාතය සහ සනීප ආරක්ෂාව අතින් බලන කල අඩු පාසුකම් සහිත රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. භූගත ජලය තුළ පවතින දූෂණය ඒ වගේම ආසනික් දූෂණය සමහර කලාපවල සැලකිය යුතු ගැටලුවක් වෙලා පවතිනවා. අංක 9 ඊජිප්තුව. මෑත කාලීන විශ්ලේෂණවලදී ඊජිප්තුව අපිරිසිදුම රටවල ශ්‍රේණිගත කිරීම වල දක්නට ලැබෙන ප්‍රධාන රටක්. කෘෂිකාර්මික අපද්‍රව්‍ය සහ කාර්මික අපද්‍රව්‍ය ජලයට මුදා හැරීම ජල මූලාශ්‍ර දූෂණය වීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. ජලහිගය අවදානම් මිනිස්සුන්ට උග්‍ර ලෙස බලපෑම් කරලා තියෙනවා. ඒ වගේම අඩු ගුණාත්මක ප්‍රභවයන් මත යැපීමට මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙනවා. අංක 10 ඉන්දුනීසියාව. ඉන්දුනීසියාවේ ජනගහනයේ විශාල කොටසකට නිසි අපද්‍රව්‍ය පිරිපාදු කිරීමට හැකියාවක් නොමැති නිසා ඒ ජල මූලාශ්‍ර දූෂණය වීමට හේතුවක් වෙලා තියෙනවා. විශේෂයෙන් ජාවා සහ බාලි වැනි ජනාකීර්ණ දූපත්වල මතුපිට ජලය සහ භූගත ජලය බොහෝ ලෙස දූෂණය වීම වලට ලක් වෙලා තියෙනවා. ඉන්දුනීසියාවේ බොහෝ ජලපත්‍රය සඳහා අරමුදල් වෙන් කිරීමක් සිද්ධ කරන්නේ නැති නිසා සහ හොඳින් නඩත්තු කිරීමක් සිද්ධ කරන්නේ නැති නිසා මේ ජල මූලාශ්‍ර දූෂණය වීම වලට ලක් වෙලා තියෙනවා. මේ දක්වා වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු දැනුම සොයන ඔයාලා ඔක්කොටම බොහොම ස්තුතියි. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම් ආයෙත් දවසක ඔබව හමු වෙන්න බලාපොරොත්තු වෙන ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.